ඉතින් ආයිබෝන් ඔයාලා හැමෝටම ඔන්න අදත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. සිංහල සාහිත්‍ය විචාර ප්‍රශ්න අංක 3. ඒක තමයි අද ගෙනාවේ. කෙටි කතා සංග්‍රහයෙන් විචාර ප්‍රශ්නයක් කොහොමද හරියට නිවැරදිව ලියන්නේ කියලා. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ දැම්මා වහල්ලු කෙටි කතාවේ සම්පූර්ණ සවිස්තරාත්මක වීඩියෝ එක. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේදී මම ඔයාලට වහල්ලු කෙටි කතාවේ පාඩම් කරගන්න ඕන උද්ෘත මොනවද කියලා දෙනවා. පොතේ මාක් කරගන්න එහෙම කියලා දෙනවා. ඉතින් ඒ වීඩියෝ එකක් බලලා ඒ උද්ෘත ටික පාඩම් කරගන්න කියලා ඉතින් ඔයාලට ආරාධනා කරනවා. අද අපි බලමු කොහොමද වහල්ලු කෙටි කතාවේ මෙන්න මේ අහලා තියෙන විචාර ප්‍රශ්නයට සාර්ථක උත්තර ලියන්නේ කොහොමද? ඒ වගේම මේකට අවශ්‍ය වෙන උද්ෘත පාඩ මොනවද කියලා. අපි යම් ප්‍රශ්නෙට මොකද්ද ප්‍රශ්නේ? වහල්ලු කෙටි කතාවේ චරිත නිරූපණය කෙටි කතාවේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට උපකාරී වී ඇති ආකාරය විචාරයට ලක් කරන්න. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. පළවෙනි පියවර මොකද්ද? ප්‍රශ්නේ කොටස් වලට කඩා ගන්න එක. දීලා තියෙනවා ප්‍රශ්නයක් පාඩමේ නමත් එක්කම වහල්ලු කෙටි කතාවෙන් තමයි අපි ලියන්න ඕනේ. එතකොට වහල්ලු කෙටි කතාවේ නම දීලා තියෙනවා. මොකද ඊළඟ කොටස? චරිත නිරූපණය. එතකොට ළමයි ඔන්න ප්‍රශ්න දැක්ක ගමන් අපිට තේරෙනවා වහල්ලු කෙටි කතාවේ චරිත භාවිතා කරලා තමයි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕනේ. හරි නේද? එතකොට ඊළඟ කොටසක් අපිට කඩා ගන්න පුළුවන් කෙටි කතාවේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට උපකාරී වී ඇති ආකාරය විචාරයට ලක් කරන්න. ළමයි ඔයාලට පොඩි රහසක් කියන්නම්. මොකද්ද? උසස් පෙළ සාහිත්‍යයේදී ඔයාලා නැත්තම් ළමයි ගොඩක් වෙලාවට මේ කෙටි කතාව පොත අතාරිනවා. විචාර කරන්නේ නැහැ. හැබැයි ළමයි ලකුණු ගන්න ගොඩක් ලේසි පොතක් තමයි කෙටි කතා සංග්‍රහය කියන්නේ. මොකද සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙච්ච සිදුවීමක් අරගෙන හරි සාමාන්‍ය ස්වභාවික සිදුවීමක් අරගෙන කෙටි කතා රචනා කරලා තියෙනවා. ඒ වගේම කෙටි කතාවක් තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් ළමයි කෙටි කතාව සාමාන්‍යයෙන් ගමන් දෙක තුනක් කියවද්දී නැත්නම් සමහර ළමයි ගමන් එක කියවනකොට කෙටි කතාවේ සාමාන්‍ය අර්ථය අපේ ඔළුවට යනවා. ඉතින් එතකොට අපිට අපේ භාෂාවෙන් සමාජ භාෂාවෙන් නැත්නම් අපේ දැනුමෙන් මේ කෙටි කතා ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. එතකොට අර පොතටම සීමා වෙන්නේ නැතුව සමාජ දැනුමෙන් අපේ අදහස් දාලා මේ විචාර ප්‍රශ්න ලියද්දී කෙටි කතාවේ විචාර ප්‍රශ්න ළමයි වැඩි ලකුණක් ගන්න පුළුවන්. ඒකින්ද කෙටි කතාව පොත අතාරින්න එපා. ලොකු අපරාධයක්. උද්දුත්‍රික පාඩම් කරගන්න. එතකොට පුළුවන් කෙටි කතාවක් ගොඩදා ගන්න. අපි බලමු මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා. ලියන්න තියෙන ළමයි වහල්ලු කෙටි කතාවේ චරිත අරගෙන ඒ චරිත කෙටි කතාවේ අරමුණ නැත්තම් මොකද්ද මේ වහල්ලු කෙටි කතාවේ ප්‍රධාන අරමුණ වෙන්නේ? මාතෘකාවෙම තියෙන මොකද්ද? වහල් ස්වභාවය. නැත්තම් වහලෙක් ගැන. අන්නේ වහල්ලු කියන තේමාව සාක්ෂාත් කර ගැනීමට නැත්තම් මේ වහල්ලු කියන තේමාව සනාථ කිරීමට කතුවරයා කොච්චර දක්ෂ වෙලාද කියලා තමයි අපිට අද ਵਿਚාරය ලක් කරන්න තියෙන්නේ. බලමු කොහොමද කරන්න කියලා. ළමයි කෙටි කතාව හෝ ඕනම පොතකින් ਵਿਚාරයක් ලියනකොට මොකද්ද පළවෙනි පියවර? ඔයාලා දන්නවා වීඩියෝ බලනවා නම් කතුවරය ගැන පොත ගැන හඳුන්වන්න ඕන. අපි බලමු කොහොමද මේක හඳුන්වන්නේ කියලා. ළමයි වහල්ලු කෙටි කතාව කවුද රචනා කරන්නේ? මාටින් වික්‍රමසිංහ මහතා. මාටින් වික්‍රමසිංහයන් තමයි වහල්ලු කෙටි කතාව රචනා කරන්නේ. එතකොට ළමයි ඔයාලා පාඩම් කරගන්න මාටින් වික්‍රමසිංහයන් රචනා කරපු නිර්මාණ නැත්නම් රචනා කරපු නවකතාව හෝ වේවා කෙටි කතාව හෝ වේවා එතුමාගේ නිර්මාණ දෙක තුනක් පාඩම් කරගන්න ඕන කියලා මම කලින් පිරිත් කියන වගේ කියලා තියෙනවා. ඉතින් මේකෙත් මම උදාහරණ ටිකක් දෙන්නම්. ඔයාලා පාඩමේ මුල් පිටුවෙත් තියෙනවා දාලා ඒකෙන් අරගෙන දෙක තුනක් පාඩම් කරගෙන ප්‍රශ්නෙට ඇතුළත් කරන්න. පාඩම් කරගන්න ළමයි මාටින් වික්‍රමසිංහයන්ගේ නවකතා ටිකක් ඔයාලා ලියන්න. කලි යුගය, යුගාන්තය, ඊට පස්සේ අපි ගමු
ගම්පෙරළිය මේව ළමයි මොනවද මේව නවකතා මෙතුමා රචනා කරපු නවකතා තමයි මේ ඊට පස්සේ එතුමාගේ කෙටි කතා සංග්‍රහයකුල් ලියන්න මොකක්ද ළමයි ගැහැණියක් මේක කෙටි කතාව මේ කෙටි කතා සංග්‍රහය එතකොට අපි ප්‍රශ්නයට කොහොමද අවතීර්ණ වෙන්නේ ඔන්න පටන් ගන්නවා මාටින් වික්‍රමසිංහයන් විසින් රචනා කරන ලද වහල්ලු කෙටි කතාව සමාජයේ පවතින විවිධ තල නිරූපණය කරන අගනා නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන් වහල්ලු කෙටි කතා සංග්‍රහය පමණක් නොව එතුමා විසින් රචනා කරන ලද කලියුගය යුගාන්තය ගම්පෙරළි වෙරි නවකතා සහ එතුමාගේ පළමු කෙටි කතා සංග්‍රහය වන ගැහැණියක් කෙටි කතා සංග්‍රහයත් මගින්ද මාටින් වික්‍රමසිංහයන්ගේ රචනා කෞසල්‍ය උද්දීපනය වී ඇත ඊට පස්සේ පොත ගැන නැත්තම් අපේ වහල්ලු කෙටි කතාව ගැන සමාජය තුල පවතින පන්ති ભેදය නැතිනම් මෙති පරතරය තිරිසන් සතෙකුට උපමා කරමින් පාඨකයාගේ හදවතට මනාව කාවැද්ද වීම සඳහා වික්‍රමසිංහ මහතා විසින් රචනා කරන ලද අග්‍රගණ්‍ය කෘතියක් ලෙස නැත්තම් අග්‍රගණ්‍ය කෙටි කතාවක් ලෙස වහල්ලු කෙටි කතාව හැඳින්විය හැකිය ආරම්භය ගත්තා හරි ආරම්භය අරගෙන ඊට පස්සේ ළමයි අපි යනවා ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්න හදන්නේ ළමයි මතකද ප්‍රශ්නේ අහලා තිබුණා චරිත නිරූපණයනේ අපිට ළමයි වහල්ලු කෙටි කතාවේ ප්‍රධාන චරිත දෙකයිනේ තියෙන්නේ ප්‍රධාන චරිත මං කියන්නේ කවුද එකක් තමයි හඳය කියන ගවයා ප්‍රධාන චරිතේ ඊළඟට එනවා කවුද උපාලිස් මාමා නැත්තම් උපාලිස් ඊට පස්සේ ළමයි දැන් මේ හඳය සහ උපාලිස්නේ ප්‍රධාන චරිත මීට අමතරව ඉන්නවා උපාලිස්ගේ වයිෆ් උපාලිස්ගේ බිරිඳ ඉන්නවා ඊට පස්සේ කවුද මේ දෙන්නගේ දියණිය ඉන්නවා ඊළඟට සෙසු චරිත නේද ඉන්නේ ගමේ ඉන්න මිනිස්සු නේද ප්‍රධාන වශයෙන්ම ළමයි මෙන්න මේ හඳය සහ උපාලිස් කියන ප්‍රධාන චරිත දෙක වටා තමයි වහල්ලු කෙටි කතාව ගලාගෙන යන්නේ ඒ වගේම උපාලිස්ගේ බිරිඳ සුවිශේෂී ලෙස කෙටි කතාව සාර්ථක කිරීමට දායක වෙලා තියෙනවා කතාවේ අවසාන භාගයට වෙන්න දියණිය නැත්තම් උපාලිස් සහ උපාලිස්ගේ බිරිඳගේ දියණියත් සම්බන්ධ වෙලා තියෙනවා එතකොට ළමයි ප්‍රධාන වශයෙන් චරිත හතරක් කේන්ද්‍ර කරගෙන තමයි වහල්ලු කෙටි කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. ඒකෙනුත් හඳයා සහ උපාලිස් කියන්නේ ප්‍රධාන චරිත දෙක නේද? ඒකෙනුත් ප්‍රධාන චරිත කවුද? හඳයා. මෙන්න මේ තිරිසන් සතා තමයි ළමයි කාටද වහල්ලු කියන එක ආරෝපණය කරලා වික්‍රමසිංහයන් කතාව ඉදිරිපත් කළා තියෙන්නේ. චරිත ටික හරිනේ. හරි නේද? අපිට ඒකත් ලියන්න පුළුවන්. කොහොමද? වික්‍රමසිංහයන් විසින් රචනා කරන ලද වහල්ලු කෙටි කතාවේ ප්‍රධාන වශයෙන් හඳයා සහ උපාලිස් යන චරිත දෙක වටා කතාව ගලාගෙන යන අතර ඊට අමතරව උපාලිස්ගේ බිරිඳ සහ දියණිය සහ ගමේ ජීවත් වෙන සෙසු චරිත උපයෝගී කරගෙන සමාජයේ ඇති නැති පරතරය නැත්තන් වහල් ස්වභාවය හඳයා නම් තිරිසන් සතාට ආරෝපණය කර සාර්ථක ලෙස කෙටි කතාව පාඨකයාට ඉදිරිපත් කිරීමට වික්‍රමසිංහයන් දක්ෂ වී ඇත නැත්තම් සාර්ථක වී ඇත ගත්ත නේද? ඒ අනුව මතකනේ වචනේ දානවා ඊළඟට ඒ අනුව කියලා උද්ෘතයක්
ධාන්ට උද්ෘතයක් ධාන්ට උද්ෘත මොනවද කියලා මම වීඩියෝ එකේ දාලා ඇති. ඒක පාඩම් කරගන්න ළමයි. ළමයි පෙළ ගන්න 51 පිටුව පොතේ 51 පිටුවේ තියෙන මෙන්න මේ උද්ෘතය දාන්න ළමයි මේකට. සාර්ථක උද්ෘතයක් මොකද්ද? බැහැපන් මිදුලට කියන උද්ෘතය ළමයි. බැහැපන් පොඩ්ඩක් බලමු. බැහැපන් මිදුලට කියලා එතනින් පටන් ගෙන ළමයි අවසානයේ තියෙනවා මද වේලාවක් බලා සිට ගමන් කළේය කියන තැනට යනකම් උද්ෘතය දාන්න. මං කියලා තියෙන්නේ උඩුකමා දෙකක් දාලා උද්ෘතය කැපී පේන්න දාන්න බලන කෙනාට කැත්ත නැතුව ලකුණු දෙන්න පුළුවන් විදිහට දාන්න. වෙන පාට කළු පාට වගේ පෑනක් තියෙනවා නම් කළු පාටින් ලියන්න. ඒත් කම්මැලි නම් උද්ෘතය යටින් ඉරක් ගහන්න. කැපිලා පේන්නනේ ඕන ඒ දේ කරන්න. හරි. ඊට පස්සේ ළමයි බලන්න මෙතන මේ උද්ෘතයෙන් කොහොමද අපි මේකට සම්බන්ධ කරන්නේ කියලා. දැන් මේ බැහැපන් මිදුලට කියන මේ අවස්ථාව සම්බන්ධය නැත්තම් මේ උද්ෘතය මේ දෙපස කවුද කියන්නේ? උපාලිස්ගේ බිරිඳ. ළමයි බලන්න මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ අපෙන්? චරිත නිරූපණය කතාවේ අරමුණු සාක්ෂාත් කරන්න. මොකක්ද අපි කලින් අරමුණ කිව්වා? සමාජයේ පවතින නැති පරතර නැත්තම් වහල්ලු කියන ප්‍රධාන තේමාව ඉදිරිපත් කරන්නනේ. බලන්න ළමයි උපාලිස්ගේ බිරිඳ මොකද කරන්නේ? වහල් ස්වභාවයක් පෙන්눔 කරමින් කාටද? හඳයා ඒ ස්ථානයෙන් එළවීමට නේද මේ බිරිඳ උත්සාහ කරන්නේ? ළමයි බැහැපන් ඵලයන් මේ වගේ විවහාරාත්මක භාෂා භාවිතා කරමින් උපාලිස්ගේ බිරිඳ උත්සාහ කරන්නේ මොකද්ද? තමා ඇති පන්තියේ සිට නැති පන්තිය මොකක් කරන්නද? පාලනය කරන්න. ඒ චරිතයෙන් අරමුණ ඉෂ්ට වෙලාද? ඉෂ්ට වෙලා ළමයි බලන්නේ උපටනේ තියෙනවා. බැහැපන් මිදුලට කියමින් හඳයාගේ හිසට අතගසා වූ තල්ලු කළේය. ළමයි මෙතෙන්ද ඔයාලට කියන්න පුළුවන් වහල්ලු කියන මේ නැති පන්තිය හඳයාට උපමා කරමින් මාටින් වික්‍රමසිංහයන් එක තැනක ඉතා අමාරුවෙන් හඳයා පඩියට නගින්න උත්සාහ කරනව නේද? ඉදිරි ගාඩ් දෙක තියලා පිටිපස ගාඩ් දෙක අමාරුවෙන් උත්සාහ කරනව නේද? එතකොට ළමයි බිරිඳ මොකද්ද කරන්නේ? බැහැපන් කියලා පහලට තල්ලු කරනවා. ඒ කියන්නේ ඇති පන්තිය විසින් නැත්තම් සමාජයේ ඉහළ පැලැන්තිය විසින් පහළ පැලැන්තියෙන් අමාරුවෙන් සෙමෙන් උත්සාහයෙන් ඉදිරියට පැමිණෙන්න හදන අයට අත දෙනවද? නෑ. එයාලා පහළට තල්ලු කරනවා. එයාලා ගමනට බාධා කරනවා. එතකොට මොකක්ද ඒක නිරූපණය වෙන්නේ? හැමදාමත් නැති පන්තිය නැත්තම් පීඩිත පන්තිය මෙන්න මේ ඇති පන්තියට යටත් වෙලා ඉන්න ඕන. මොකක්ද එතකොට වහල් ස්වභාවය. එතකොට උපාලිස්ගේ බිරිඳගේ චරිතයෙන් කතාවේ වහල්ලු අරමුණ ඉටු කිරීමට දායක වෙලාද? දායක වෙලා. ඒක සනාථ කරන්න පුළුවන් නේද? පුළුවන්. එහෙනම් දාන්න හොඳ උද්ෘතයක් පාඩම් කරගන්න. දෙවැනියට දාන්න ළමයි මෙන්න මේ උද්ෘතය. පෙළ ගන්න ළමයි 52 පිටුවේ තියෙනවා. මොකක්ද තියෙන්නේ? උඩම තියෙන එක මාක් කරලා ඇත්ත යාලා. හඳයා හැමදාම උදේ ඇවිත් මෙයා කකුල ලෙව කාලා මෙයා අවදි කරනවා. ඌ කාටවත් විකුණා දාන්න ඕනේ නෑ. ඌ විකුණන්නේ නෑ කියන තැනට වෙනකන් උද්ෘතය දාන්න. කොතනින්ද පටන් ගන්නෙ? හඳයා හැමදාම කියන තැනින්ද. හඳයා හැමදාම කියන තැන ඉඳන් විකුණන්නේ නෑ කියන තැනට එනකන් ළමයි දාගන්න. විකුණන්නේ නෑ. තෙන්ට එන උපට නිදාගන්න.
හරි නේද? මේකත් ළමයි මෙහෙම කරන්න පුළුවන්. බලන්න පුළුවන් කාලේ වැඩ ටික අරගෙන ඔයාලා කතාව දන්නවනේ. කතාවේ තියෙනව නේද? අවුරුදු 20කට අධික කාලයක් වෙළඳාම් කරා. හන්දේ අවුරුදු 12ක කාලයක් මේ 12කට අධික කාලයක් උපාලිස් සහ උපාලිස්ගේ බිරිඳ සහ දරුවන්ට ඒ පවුලට මොකද කරන්නේ? තමන්ගේ සේවය ලබා දෙනවා. වහල්කම් කරනවා. හැබැයි බැරි වුණාට පස්සේ බිරිඳ කියන චරිතය මොකද්ද කරන්නේ? ළමයි විකුණලා දාන්න ඕනේ කියනවා. කොහෙටද මේ? මස් කඩේට. මස් කඩේ කොක්කට. එතකොට ඔයාලට තේරුම් කරන්න පුළුවන් නැත්නම් ඔයාලට සනාථ කරන්න පුළුවන් ධෛර්ය ශක්තිය කායික ශක්තිය ඇති කාලෙදී නැතිනම් පුළුවන් කාලෙදී Tamanට අවශ්‍ය සේවය ලබාගෙන ඔවුන්ට බැරි අවස්ථාවකදී ඔවුන්ව නොසලකා හැරීමේ අරමුණ නැත්නම් ඒ පවතින සමාජයේ වහල් ස්වභාවය හඳයාට ආරෝපණය කරමින් වික්‍රමසිංහයන් වහල්ලු කෙටි කතාවේ තේමාවට සාධාරණයක් කිරීමට මොකක් වෙලාද උත්සාහගෙන ඇති අතර උත්සාහය සාර්ථක වී ඇති බවයි. සාර්ථකද? සාර්ථකයි. ඊළඟට තව උපටනයක් දාමු. උපටන 4ක්වත් දාන්නලා මේ වගේ ප්‍රශ්නයක් අහුවොත්. මම අද ඔයාලට උපටන 5ක් කියනවා. 5න් 4ක් පාඩම් කරගන්න මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් දාන්න. ගොඩක් වෙලාවට ළමයි මෙන්න මේ වහල්ලු කෙටි කතාවෙන් ගොඩාක් වෙලාවට බලන්න පාස් පේපර් අරගෙන අහලා තියෙන ළමයි මේ වහල්ලු කියන එක සනාථ කරන්න. නැත්තම් මේ තේමාව සනාථ කරන්න. නැත්තම් පන්ති ભેදය. ගොඩක් වෙලාවට එකම උපුටනේ අපිට කරගවලා දාන්න පුළුවන්. ඒකයි මං කිව්වේ කෙටි කතා සංග්‍රහය කරන්න කියලා. ගොඩක් ලේසි. මොකද ප්‍රශ්නේ අහන්නේ එකම ප්‍රශ්නේ වචන වෙනස් කරලා කරගවලා. ඒක හින්දා උත්සාහ කරන්න කෙටි කතා සංග්‍රහය ਵਿਚාර ලියන්න. ළමයි තුන්වෙනි උපුටනේ 52 පිටුවේ මේ මොකක්ද තියෙන්නේ? ඔහු කඩවතර නොයන දවස්වල කියලා. අන්න මෙතන ළමයි. මොකද්ද? ඔහු කඩවතට නොයන දවස් වලින් කියලා තන ඉඳන් නොයන දවස් වලින් කියන තැන ඉඳන් ළමයි ඒක දාන්න පොල්ලෙලි ඇද්දු යේය කියලා තැන. ඇද්දු යේය කියන තැන. ඇද්දු යේය. ඒ උපටෙත් දාන්න. ළමයි මෙතෙන්දී ඔයාලට කතාවේ ප්‍රධාන චරිතයක් වන උපාලිස්ගේ චරිතය මතු කරලා අරගෙන මෙන්න මේ වහල්ලු කියන තේමාවට සාධාරණයක් කර බවට සනාථ කරන්න පුළුවන්. ඇයි? උපාලිස් හඳය පාවිච්චි කරලා සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් වැඩ අරගෙන අමතර ආදායමක් නැත්තම් පාර්ට් ටයිම් එකක් විදියට සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ හඳය පාවිච්චි කරලා ගමේ මිනිස්සුන්ගේ වැඩ කරවනවා. මේක තියෙනව නේද? ඔහු කඩවතර නොයන දවස් වලින් පසළොස්වක පෝයට හසුවන ඉරිදා දවසක් හැර අනිත් දවස්වල ඉරිදා දවස්වල අඹරවා ඇති බරභාගයක හඳයා බැඳ ඌලවා ගැමියන්ගේ පොල්ලෙලි ඇද්දුවේ. ඇතැම් විට හුණුගල් ඇද්දුවේ. බලන්න ළමයි එතකොට උපාලෙස් කියන චරිතයට දවස් 5ක් වැඩ කරලා දවස් 2ක් නිවාඩු තිබුණට හඳය කියන තිරිසන් සතාට හැමදාම වැඩ. ඒකෙන් තේරෙනව නේද? උපාලිස් කියන චරිතය නැත්නම් උපාලිස් කියන පුද්ගලයා විසින් Tamanට වහල්කම් කරන හඳය භාවිතා කරමින් සෑම දිනකම යම් කිසි කටයුත්තක් කරගෙන තියෙනවා නිවාඩුවක් ලබා නොදෙමි. එතකොට ඇතිපන්තිය කියන උපාලිස් පන්තිය නැත්නම් උපාලිස් කියන පුද්ගලයා නිවාඩු ලබාගෙන සිටිද්දී නැති පන්තිය නැත්නම් වහල්භාවය නිරූපණය කරන හඳයා මොකද්ද කරන්නේ? නිවාඩු දවසක් වැඩ කරනවා. ඒ මගින් අපිට උපාලිස්ගේ චරිතය මගිනුත් නිරූපණය කරන්න පුළුවන් වහල්ලු කියන තේමාව සනාථ කළ බවට. සාර්ථකද? සාර්ථකයි. හරි නේද? දාන්න ඊළඟ උපුටනේ මම ළමයි කළු පෑනින් ලියන්න අර පේන්නේ නැති හින්දා පෙළ ගන්න 54 පිටුව 53 54 පිටුවේ උපුටනේ දාන්න මොකද ළමයි යටම පේලී ඉඳන් උඩට තියෙන එක මම පෑකින් හඳේ අතාරිනවා කියන එක. මම
පැයකින් හඳයා අතහරිනවා කියන තැන ඉඳන් ළමයි ඉරි ගහගන්න ඒකේ පාඩම් කරගන්න අත් දන්න තියෙන්නේ නැත්තම් අද රෑට උට බොන්න දීපන් කියන තැන. එතෙන්ටම ගහගන්න. එතෙන්ටම උද්දුතේ දාන්න. බොන්න දීපන් කියලා. දීපන් කියලානේ අවසාන තියෙන්නේ. බොන්න දීපන්. ළමයි එතකොට අපිට මොන චරිතය එතන තියෙන්නේ? සෙසු චරිතයක්. ඒ කියන්නේ ගමේ පුද්ගලයා. මෙතෙන් ළමයි සනාථ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට හරි අපූර්වට උත්තරය දාලා. කොහොමද? මාටින් වික්‍රමසිංහයන් විසින් රචනා කරන ලද හහල්ලු කෙටි කතාවේ ප්‍රධාන චරිත හැරුණකොට භාවිතා කර ඇති සෙසු චරිත මගින්ද කෙටි කතා සංග්‍රහයේ තේමාවට සාධාරණයක් ඉෂ්ට කිරීමට නැත්නම් අරමුණ සාක්ෂාත් කිරීමට කතුවරයා දක්ෂ වී ඇත. ඒ මන්දයත් ඒ කෙසේදයත් කොහොමද තමන්ට අයිති නොවන හඳයා නම් තිරිසන් සතා උපයෝගී කරගනිමින් අඩු මුදලකට නැත්තම් ආහාරයකට පමණක් සීමා කරගනිමින් නැත්තම් දඩමීමා කරගනිමින් උගෙන් නැත්තම් එම සතාගෙන් තමාගේ බරාද්දවා ගැනීමේ කටයුතු නිරත වන ගම්වැසියන් විසින් පවසන ලද වියත උපටනෙන්ද පෙනී යන්නේ කතාවේ ප්‍රධාන තේමාව වන වහල් ස්වභාවය සහ ඇති නැති පරතරයේ කැපී පෙනෙන ලක්ෂණ උද්දීපනය කර ඇති බවයි. ඒ අනුව ගමේ සෙසු චරිත භාවිතා කිරීමෙන්ද කතුවරයා වහල් ස්වභාවය මනා උද්දීපනය කිරීමට මේ උද්දීපනය කරනවා හරිද? උද්දීපනය කිරීමට දක්ෂ වී ඇති බවයි. නැත්තම් ලස්සන වචනයක් දාන්න උත්සුක වී ඇති බවයි. එක බර වචනයක් දාලා ලියන්න ලස්සනට. තේරුණානේ? සාර්ථකද? සාර්ථකයි. ලකුණු 15 හම්බෙනවා. ළමයි දැන් මේ විදිහට උපටන 4ක් දැම්මන් ඇති. මම ඔයාලට තව එකක් දෙන්නම්. 55 පිටුවේ මේකත් මාක් 55 පිටුවේම මේ උපටෙත් මාක් කරගන්න මං සාමාන්‍යයෙන් ළමයි 3යිනේ ලියන්න ඕන. ඒකට ඔයාලා 4ක් ලියන්න. මගේ වීඩියෝ බලන ළමයි 4ක් ලියන්න. මොකද හැමෝම එකක් ගන්නවා. ඒකින්ද 5ක් දෙන්න 4ක් ලියන්න. පස්වෙනි එක මොකද්ද? ළමයි වෙන මෙතන උඩම පේලිය 55 පිටුවේ ගැමි කොළුවෙක් කියන තැන ඉඳන් වීඩියෝ බැලුවා නම් දන්නවා උද්දුතේ මන් දීලාත් ඒක. ගැමි කොළුවෙක්. ගමි තොළුවෙක්නේ ලියුනේ අපි ලියමු. ගැමි කොළුවෙක් කියන තැන ඉඳන් ඒකේ අවසාන පේලියට යනකම් ළමයි ලියන්න ඇද්ද විට පමණි කියලා. ඇද්ද විට පමණි. මේකෙත් ළමයි සෙසු චරිතම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි ඔන්න උපුටන ලිව්වා ප්‍රධාන චරිත දෙක භාවිතා කරලා ලිව්වොත් සෙසු චරිත භාවිතා කරලා තියෙනවා. තව ඕනනම් ඔයාලට පුළුවන් ඔයාලට මතකද උපාලිස් සහ උපාලිස්ගේ බිරිඳගේ දියණිය අර පුන්නක්කු දුන්න වෙලාවේ ඇඟට පුන්නක් ඉහුනම කෝටුවකින් ගහන අවස්ථාව ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. මේක පාවිච්චි කරන්නත් පුළුවන්. මෙතෙන්දී ගමේ කොල්ලෝ නැත්නම් කොල්ල කුරුට්ටෝ එකතු වෙලා මොකද්ද හඳයට නොසෑහෙන්න වද දෙනවා. හඳයගේ අනෙන් අදිනවා, කකුලෙන් අදිනවා, වලිගෙන් අදිනවා. හැබැයි හඳේ කිසි දෙයක් කරන්නේ නැහැ. ඒක ළම වැඩි යන්න පුළුවන්. ඉහළ පැලැන්තේ පුද්ගලයන්ගේ කුමනාකාරයේ තාඩන පීඩන පැමිණියත් පහළ පැලැන්තියේ නැත්තම් නිර්ධන පන්තියේ නැති පන්තියේ මිනිසුන් ඉවසා සිටීම කරබාගෙන සිටීම මෙම කතාවේදී උද්දීපනය කිරීමට කතුවරයා උත්සුක වී ඇති බවයි. සෙසු චරිත පාවිච්චි කරලාද ළමයි එයාලා භාවිතා කරලා තියෙනවා. එතකොට ළමයි මේ වගේ වහල්ව කෙටි කතාව හෝ වේවා ඕනම කෙටි කතාවකින් අහන ප්‍රශ්නයකට අපිට උදාහරණ දාලා නැත්තම් උද්දෘත 4ක් දාලා සරලව උත්තර ලියන්න පුළුවන්. ලකුණු හම්බෙනවා. ලකුණු කපන්න තැනක් නෑනේ මේ වගේ. දැන් මේ වගේ උද්දෘත ටික දාලා ලිව්වා. අවසානයේ ළමයි සනාතයක් දෙන්න. ඇඟ හිරි වැටෙන සනාතයක් දෙන්න.
අවසාන නිගමනය දෙන්න ළමයි ප්‍රශ්නයෙන් අරගෙන මොකද ප්‍රශ්නේ තිබෙන්නේ චරිත නිරූපණය කෙටි කතාවේ අරමුණ සාක්ෂාත් කර ගැනීමනේ. ඔයාලා ලියන්න ළමයි. මොකක්ද අවසාන නිගමනය? මේ අනුව ඉහත දක්වා ඇති උදාහරණ මගින් මනාව පැහැදිලි වනුයේ වහල්ලු කෙටි කතාවේ ප්‍රධාන චරිත මෙන්ම සිසු චරිත භාවිතා කරද කතාවේ අරමුණ සාක්ෂාත් කර පෙන්වීම සඳහා කතුවරයා දක්ෂ වී ඇති බවයි. තව විදිහකට කිව්වොත් වහල්ලු කෙටි කතාවේ ප්‍රධාන අරමුණ සාක්ෂාත් කර ගැනීම වස් හරිද? කතාවේ ඉදිරිපත් කර ඇති චරිතයන්ගෙන් මනා සාධාරණයක් ඉටු වී ඇති බව ඉහත උදාහරණ දැක්වීමෙන් මනාව පැහැදිලි වනු ඇත. ඒ වගේ නිගමනයක් දෙන්න ළමයි. ලකුණු 13ක් 12ක් 13 සීමාවට ලං වෙන්න පුළුවන්. 15ම දෙන්නේ නැහනේ. හැබැයි 15ම දෙන්න ඕනේ ඉතින්. දෙන්නේ නැති උනානේ. මේ ඒකට 15ම දෙන්න ඕන. මේ වගේ උත්තරයක් ලියුවොත් කවුරු කපන්න දැනක් නැහනේ. හැබැයි අපිට ලකුණු 13ක් හෝ 14ක් හම්බෙනවා. මේ විදිහටම ලියන්න ඕන. ලස්සනට පැහැදිලිව ඔන්න අපි කෙටි කතා සංග්‍රහය විචාරයක් ලියුවා. ඉතින් ළමයි පාඩම් කරගන්න මම වීඩියෝ එක මේකටම මම ලින්ක් එක දාන්නම්. නැත්නම් channel එකේ මම වෙනම playlist හදලා තියෙන්නේ කෙටි කතා සංග්‍රහය, නූතන පද්‍ය සංග්‍රහය, විචාර ලිවීම වෙන වෙනම පිළිවෙලට හදලා තියෙන ළමයි ගිහිල්ලා බලන්න. ඔයාලා කෙටි කතා සංග්‍රහය වහල්ලු කෙටි කතාවේ වීඩියෝ එකක් බලන්න. වීඩියෝ එක මම හිතන්නේ දිග හින්දා මම කොටස් දෙකකට තමයි අප්ලෝඩ් කරේ. වීඩියෝ එකේ දාලා තියෙනවා පාඩම් කරගන්න ඕන උද්දුත මොනවද කියලා. ඉතින් ඒකත් බලලා කෙටි කතා සංග්‍රහය තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම නූතන පද්‍ය අනිත් පොත්වලත් මේ වගේ වීඩියෝ අරගෙන එන්නම්. පාඩම කරනවා පාඩමෙන් විචාරයක් ලියන හැටි කියලා දෙනවා. ඉතින් අදට ගිහින් එන්නම්. හොඳට පාඩම් කරන්න. සිංහල වලට එකක් ගන්න, අන්තිශයන් වලට දෙකක් ගන්න, කැම්පස් යන්න. ඉතින් හැමෝටම ජය වේවා.